ඔන්න අපි මෙලක්කවලට ආවා. ඔයාලා දැන් බස් එකේ මෙලක්කවලට එන්න දන්නවනේ. ඒක දන්නේ නැත්නම් කලින් වීඩියෝ එක බලන්න ඕනේ හොඳද? බස් එකේ ඉඳලා අපි මේ ඉන්න තැනට ග්‍රැබ් එකක් දාගෙන ආවා නම් ලේසි. ඇත්තටම කියනවා නම් මේ චර්ච් එක හරිම ලස්සනයි. ඉතින් මේ වටපිටාවේ තියෙන ඔයාට ඇවිද ඇවිද බලන්න ලස්සන තැන් ගොඩාරියක්. මං හිතන්නේ මේක ලන්දේසිකාරයන්ගේ බලකොටුවක්. උන් අපේ රට අල්ලගන්න කාලේ මං හිතන්නේ මේ රටත් අල්ලගෙන තියෙනවා. ඉතින් මේ හරිය පොඩ්ඩක් කැරකිලා පින්තූර එකක් දෙකක් අරගෙන අපි දෙන්න මහන්සිය නිවෙන්ටත් එක්ක ගත්ත මේ තඩි කොමඩු ගෙඩිය. මෙයාලා කොමඩු දෙන්නේ අමුතු පහේ විදියකටනේ. කොමඩු ගෙඩිය මැදින් හිලක් හදලා ඒක බීටරයකින් බීට් කරලා ඒක මැද්දට අයිස් දානවා. සෝක් මේ වැඩෙත් අර කපපු කෑල්ල අයිස්ක්‍රීම් එකක් වගේ දෙනවා අපිට කන්ට. හැබැයි ඉතින් වැඩේ සුන්දර වුණාට පොඩ්ඩක් මිලයි. වරින් බබා බොන්ට අප්පච්චි වැදුනා නේද නලල් දෙක. කමන්නේ මේ අපි වගේ ජෝඩු වලටම තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් කොමරු ගෙඩිය බීලා පින්තූරයක් දෙකක් තව අරගෙන අපි ගියා මේ ඇතුලේ තියෙන කෞතුකාකාරය බලන්න. මේකත් ඉතින් ඔය ලන්දේසින්ගේ වැඩක් කියනවනේ. මේක ඇතුලට යන්න නම් ඉතින් සල්ලි ගන්නවා. මැලේසියාවේ එක්කෙනෙක් නම් 10යි ගන්නෙ. හැබැයි ඉතින් අපි මෙහෙට පොරිනස්ලානේ. අපෙන් ගත්ත රිගිට් 20. එන ගහන ඔයකෝ අපෙන් වැඩියෙන් ගත්තට. මං නම් කියන්නේ අපේ රටේ පොරිනස්ලාගෙන් තව ගාන වැඩි කරන්න ඕනේ. ඇයි යකෝ එකට දෙකක් ගන්නවා මුන් අපෙන්. හැබැයි ඔයාලා මතක තියාගන්න ඕනේ මෙතනට යනකොට කාඩ් පේමන්ට් විතරයි කරන්නේ. මං කලිනුත් කිව්වනේ කාඩ් එකෙන් විතරයි ගෙවන්න පුළුවන් මෙතන. හොඳේ. ඒ හින්දා මතක් කරලා ඔයාලා මේ වගේ තැන් බලන්න යනවා නම් අනිවාර්යෙන් ක්‍රෙඩිට් කාඩ් එකක් අරගෙන යන්න. නැත්තම් ඉතින් ඔය ගිහිල්ලා වටේ කරකලා එන්න. ඒත් අවුලක් නැහැ. ඊට පස්සේ අපි කෞතුකාගාරයෙන් එළියට ගිහිල්ලා මේ උඩ තියෙන සෙන්ට් පෝල් හිල් එකට ගියා. මේකේ උඩ තියෙනවා පෞරාණික චර්ච් එක නටබුන්. ඉතින් මේ හැම දෙයකම විස්තර මේ ගල් පෝර වල සටහන් කරලා තියෙනවා. ඉතින් මේ චර්ච් එක උඩට ආවට පස්සේ මේ වටපිටාව හරිම ලස්සනට පේනවා. එතනින් පල්ලයට බහැලා අපි දෙන්න ඉතින් පොඩි අයිස්ක්‍රීම් පාරකුත් කාලා මෙන්න මේ ෆැන්සි බයිසිකල්ලේ පොඩි රවුමක් ගියා හොඳේ. ගාන නම් පොඩ්ඩක් සැරයි හොඳේ. රිගිට් 50ක් ගත්තා කොහොමු. හැබැයි ඉතින් පොඩි ජොලියකුත් තියෙනවා. ඒ වටේ තියෙන තැන් ටිකට මෙයාලා අපි එක්කන් යනවා. ওই ටිකට ඉතින් අපිට පයින් යන්නත් පුළුවන්. හැබැයි ඉතින් මම මේකකින් බයිසිකල් ඉල්ල ගත්තා පොඩ්ඩක් පදින්නම් කියලා. තෑහෙන අමාරුයි මේ බයිසිකලේ පදින්න මම කොහොම අරන් යනවද මන් දන්නේ නැහැ. ඊට පස්සේ අපි මේ ගඟ දිගේ පොඩ්ඩක් ඇවිදගෙන ගියා. ඔයා කැමති නම් මේකේ බෝට් රයිඩ් එකක් යන්නත් පුළුවන්. හැබැයි ඉතින් ෆොරින කෙනෙක්ගෙන් රිගිට් 50ක් ගන්නවා. බයිසිකලේ ගියපු හින්දා ඉතින් මම බෝට්ටු සවාරිය අතෑරලා දැම්මා. ඔයාලට මතකනේ අපි අර ලස්සන පින්තූර ටිකක් දාලා තිබ්බා. අර ලස්සනට බිත්ති පාට කරලා එහෙම තිබ්බේ. අන්න ඒ තැන තමයි මේ තියෙන්නේ. මෙතනට ගිහිල්ලත් අපි ඉතින් ලස්සන පින්තූර ටිකක් ගත්තා. තව ටිකක් හැබැයි රෑ වෙනකන් හිටියා නම් මරු. හැබැයි ඉතින් අපි බස් එක බුක් කරේ 7:00ටනේ. ඒ හින්දා අපි එතනින් පිටත් වුණා 6ට විතර. ඉතින් මේ ඩච් ස්ක්වයර් එකේ ඉඳලා අපි මෙලක්ක සෙන්ට්‍රල් එකට ග්‍රැබ් එකක් දාගෙන ආවා. ඒ කියන්නේ අපි උදේ ආපු බස් ස්ටෑන්ඩ් එකම තමයි. ඉතින් අපි ඔන්ලයින් ටිකට් බුක් කරපු හින්දා අපේ ඊමේල් එකට බෝඩින් පාස් එක ඇවිල්ලා තිබ්බා. අපිට තිබ්බේ QR එක ස්කෑන් කරලා බස් එකට නගින්න විතරයි. ඉතින් මේ බස් එකේ මෙලක්ක ස්ටේෂන් එකේ ඉඳන් TBS ස්ටේෂන් එකට යන්නේ එක්කෙනෙකුට රිගිට් 14ක් 15ක් වගේ. ඉතින් අපි දෙන්නටම එක පැත්තකට ගියේ රිගිට් 27යි. ඉතින් මේ සම්පූර්ණ ගමනේම ට්‍රාන්ස්පෝර්ට් වලට අපි දෙන්නට වියදම් උනේ රිගිට් 89යි. ග්‍රැබ් එකක් හරි වෙනත් ට්‍රාන්ස්පෝර්ටේෂන් එකක් දාගෙන ගියා නම් අපි දෙන්නට අනිවාර්යෙන් රිගිට් 350ක්වත් වියදම් වෙනවා. එහෙනම් ওই විදිහට තමයි අපි දෙන්නගේ මෙලක්ක ගමන ඉවර කරේ. දැන් අපි ට්‍රේන් එකේම හොටෙල් එක බලා පිටත් වෙනවා. එහෙනම් අදට ඔච්චරයි. Okay, that's it. Bye.